Hello, my dear little children. Today we are going to learn about directions. මොනවාද පුතේ අද වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්න යන්නේ? ඔන්න පුතේ අද වීඩියෝ එකෙන් ටීචර් කියලා දෙන්න යන්නේ මගේ දුල පුතාලට දිශා ගැන. මොකද්ද පුතේ? දිශා ගැන. ඉතින් පුතේ දිශාවලට ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ directions කියලා. අහපුවා කියන්න directions. මගේ පුතාලා දන්නවද directions කීයක් තියනවද කියලා? කියන්න බලන්න දිශා කීයක් තියනවද කියලා. අර සින්දුවකුත් ඔයාලා ඉගෙනගෙන තියනවනේ කෙටි ක්‍රමයක්. අපි ඒක කියමුද බලන්න. උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිත බලා වරෙන්. ඒකනේ. ඔන්න දැන් කියමු දිශා ටික. උතුර ඊසාන නැගෙනහිර ගිනිකොන දකුණ නිරිත බටහිර ඊළඟ එක වයඹ. ඉතින් පුතේ මෙන්න මේ දිශාවලට තියෙනවා ඉංග්‍රීසි වලිනුත් නම්. මගේ දුල පුතාලා අහලා තියනවාද? ඔන්න දැන් අපි ඒ පාඩම ඉගෙන ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මගේ දුල පුතාලා දන්නවද උතුරට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා? north. මොකද්ද පුතේ? north. එතකොට පුතේ ඊසානට මොකද්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? ඊසානට පුතේ අපි කියන්නේ north east කියලා. මොකක්ද? north east. එහෙනම් කියන්නකෝ බලන්න නැගෙනහිරට මොකද්ද කියන්නේ කියලා? නැගෙනහිරට පුතේ හරිය ලේසි. අපි කියන්නේ east. east. එතකොට පුතේ ගිනිකොනට මොකද්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? ගිනිකොනට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ south east. මොකක්ද? south east. එහෙනම් පුතේ දකුණට මොකද්ද අපි කියන්නේ? south. south. එහෙනම් මගේ දූල පුතාලා කියන්නකෝ නිරිත දිශාවට මොකද්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා? නිරිත දිශාවට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ south west. south west. එහෙනම් පුතේ බටහිර එහෙම නැත්නම් බස්නාහිර දිශාවට මොකද්ද පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? west. west. එහෙනම් පුතේ වයඹට මොකද්ද අපි කියන ඇත්තේ? වයඹ දිශාවට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ north west. north west. හරි පුතේ. එහෙනම් directions ටික අපි අහපුවා ප්‍රැක්ටිස් කරමු. north 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 east north east 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 south east south east south south southwest southwest west west northwest northwest. මේක මතක තියාගන්න පුංචි ලේසි ක්‍රමයක් මගේ දුල පුතාලාට කියලා දෙන්නද? මේ දිශාවල මුල් අකුරු ටික මතක තියාගත්තොත් අපිට මේක හරි පහසුවෙන් ඔළුවේ තියාගන්න පුළුවන්. බලමු මෙන්න මේ විදිහට try එකක් දීලා අපි. N N E E S E S S W W N W. N කියන්නේ පුතේ north. N E කියන්නේ north east. E කියන්නේ east. S E කියන්නේ south east. S south. S W කියන්නේ south west. W for west. N W for north west. හරි ලේසි නේද මගේ දුවලා පුතාලට? එතකොට පුතේ වම දකුණ කියන එකත් අපි directions කියන්න පාවිච්චි කරනවා. එතකොට අත් දෙකෙන් අපේ directions පෙන්නද්දී වම් අතට කියනවා අපි left කියලා. දකුණු පැත්තට අපි කියනවා මොකක් කියලාද? right කියලා. එතකොට වමට හරවන්න කිව්වොත් එහෙම turn left. දකුණට හරවන්න කිව්වොත් පුතේ turn right. තේරුණා නේද මගේ දුවල පුතාලට? මං හිතනවා අද ටීචර් කියලා දීපු මේ ලෙසන් එක මගේ දුවල පුතාලට ගොඩක් හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් මගේ දුවල පුතාලා අනිවාර්යයෙන්ම මේ පාඩම තව ටිකක් හොඳට ස්ටඩි කරලා ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? ඒ වගේම ටීචර්ගේ වීඩියෝස් හොඳයි නම්
ලයික් කරන්න සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා පුතේ. ඒ වගේම පුතේ මේ වීඩියෝ එක තවත් ඉගෙන ගන්න කැමති ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් පුතේ තවත් දවසක ටීචර් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් මගේ දූල පුතාලා හැමෝම සතුටින් පරිස්සමින් අම්මලා තාත්තලා කියන දේ අහගෙන හොඳින් ඉන්න ඕනේ. Bye bye all. Have a nice day.